අයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම. හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අද අකී බබා අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. චූටි බබාලා ආසයිනේ එක එක විදිහේ වාහනවල නැගලා ඒ අත්දැකීම කොයි වගේද කියලා ලබා ගන්න. ඒ හින්දා තමයි මේ වැඩසටහන සංවිධානය කරලා තිබුණේ. ටොමියාගේ හම්බුනානේ. පතරවරු කාර හම්බ වෙලා චෝයි. බලන්නකො චූටි බබාලා පොලිමට තමන්ගේ වාරේ එනකන් ඉන්න ලස්සන. ගොඩාක් ආසාවෙන් තමයි චූටි බබාලා මේ වාහන වලට නැගලා ඒ අත්දැකීම ලබා ගත්තේ. Aki? Oh. Ay, daijoubu? ඔන්න අපේ පැටියගේ ආසම වාහනේ. මේ දවස්වල වැඩියෙන්ම ආස කරන්නේ ෆයර් ට්‍රක් එකටනේ. ඔන්න බලන්නකෝ. Aki. Daijoubu? Aki, bye bye. Bye bye. Bye. Hi. Mite. Okay, bye. Ayo. මේ බලන්නකෝ මේ මොනවද කියලා. මේ තියෙන්නේ ගින්නක් ඇති වුණාට පස්සේ වාහනවල ගෙවල්වල දොරවල් ඉක්මනට කඩලා දාන්න පුළුවන් විදිහ උපකරණ. මේ වෙලාවේදී ඒව පිළිබඳවත් අපිට වෙන වෙනම විස්තර කරලා කියලා දුන්නා. Sugo. Nani kore? Aki? Aki doji ga ii? Dotto ne? Ai. Aki arigatou gozaimasu. Ai, arigatou gozaimasu. Aki arigatou gozaimasu. ඉතින් හම්බ වෙනවනේ අද. අකී වගේම මමත් ඉතින් ඔන්න පොලිස් බයික් එකට නැගලා හැම බැලුවා.
ජපානයේ ට්‍රේන් ලයින් වර්ග කීපයක්ම තියෙනවනේ. ඒකෙන් තොබුතෝජෝ ලයින් එක තමයි මේ ආකෘතියක් විදියට හදලා පොඩි බබාලට මේ ගැන කියලා දුන්නේ. ඒ වගේම ඊට පස්සේ ට්‍රේන් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ඇඳුම් ඇඳලා බබාලට ඒ අත්දැකීම ලබා දෙන්නත් ඒගොල්ලෝ අමතක කරේ නෑ. あ、そうですね。アッキー、ありがとうございます。アッキー見て。はい、ありがとうございます。バイバイ。මෙතනදී නම් උනේ රොබෝ යාළුවෝ ගැන තමයි මේ වෙලාවේ අපිට කියලා දුන්නේ. හැබැයි ඉතින් අපේ චූටි පැටියට නම් තාම මේව තේරෙන්නේ නැහැ. どっちがいい？イエーイ、はい、ありがとうございます。あきありがとう。ありがとうございます。もしよかったらアンケートやってガチャガチャとかも。බලන්නකො චූටි බබාලට අත්දැකීම් ලබා දෙනවා වගේම සෞන්දර්යාත්මක අංගත් මේ වැඩසටහනේම කොටසක් විදියට තිබුණා. මේ වෙලාවේදී සත්තුන්ව අල්ලලා බලන්න ඒ අත්දැකීමත් බබාලට දෙන්න ඕනි හින්දා ඉබ්බව එහෙම අල්ලලා බලන්න දුන්නා. උනට මේක එච්චර අනුමත කරන්න හොඳ දෙයක් නන් නෙවෙයි. පව් බලන්නකො රිදෙනවනේ ඒගොල්ලන්ට නිදහසේ ඉන්න නැති වෙන හින්දා. මේ වගේ විවිධ මාළු වර්ග කීපයකුත් චූටි බබාලට බලන්න ප්‍රදර්ශනය කරලා තිබ්බා එතන. いいねこれ。fish sekolah kan ne putih. Fish lagi sekolah kan. Oh dekai fish ne. そうだよ。エビか。エビいっぱいよ。エビいっぱいよ。චූටි බබාලට විතරක් නෙමෙයි ඇත්තටම මේ වැඩසටහනෙන් අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ වගේ එක එක විදිහේ කෑම වර්ගත් තිබ්බා. ඒවා කාලා බීලා සතුටු වෙන ගමන් මේ වැඩසටහනට සහභාගී වෙන්න තමයි තිබ්බේ. මේ බලන්නකෝ. මේ වාදන කණ්ඩායම සිටි ඔෆිස් එකේ වැඩ කරන අයගේ වාදන කණ්ඩායමක්. බලන්නකෝ මේගොල්ලෝ හැම වැඩකටම දක්ෂයි නේද?
මේ බලන්නකෝ අවුරුදු 4 බබාලගේ බෑන්ඩ් කණ්ඩායමක් තමයි ඕගොල්ලෝ මේ දකින්නේ. චූටි උනාට හරිම පිළිවෙලට හරිම ලස්සනට චූටි බබාලා මේ ඉවෙන්ට් එක ලස්සන කරා. ආයෙත් ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. ආදරේ.